තිලිනි මැඩම් මට කතා කරාද? ඔව් නිමේෂ හෙට තියෙන ප්‍රසන්ටේෂන් එක ගැන කතා කරන්න එන්න කිව්වේ. ඔයාට තමා නිමේෂ හෙට ප්‍රසන්ටේෂන් එක කරන්න වෙන්නේ මොකද තරුෂි ලීව් ගත්ත නිසා. මලීෂාට දෙන්න බැහැ ඒ ළමයාත් අලුත්නේ. හරි මැඩම් මං කරන්නම්. බලපන් නංගි අර නාකිච්චි ආයේ මට ප්‍රසන්ටේෂන් එකක් දුන්නා නංගි. අර තරුෂි තමා හැමදේම කෙරුවේ ඒකි ලීව් අරන් බොරුවට කොල්ලා එක්ක යනවා ඇති. බලපන් නංගි මට පුදුම තරහක් එන්නේ ඒකි එක්ක. තරහ ගන්න එපා අක්කේ ඔයාට පුළුවන් විදියට ඔය ප්‍රසන්ටේෂන් කරන්න. කොහොමත් අක්කේ තරුෂි අක්කත් ඉක්මනට ඔෆිස් එයිනේ. ඕකිගේ නමත් මතක් කරන්න එපා නංගි මට පුදුම තරහක් එන්නේ. හරි අක්කේ ඔයාට පුළුවන් විදියට ඔය ප්‍රසන්ටේෂන් එකත් කරන්නකෝ අක්කේ අපි පස්සේ තරුෂි අක්කා ගැන බලමු. හරි බලමුකෝ නංගි. එක නෙමි නංගි අර අලුතෙන් ඇරපු නානාගේ කොත්තු කඩේ කොත්තුවක් ඊයේ කෑවා පට්ට රසයි. අපේ බෝඩිම ගාව තියෙන්නේ අපේ බෝඩිමේ කට්ටියත් කිව්වා පට්ට කියලා. අඩෝ සිරාවටම අක්කේ. එනම් අපි හෙට වගේ සෙට් එකත් එකයන් ඕෆ් වෙලා කන්න කාලෙකින් එළියෙන් කෑවෙත් නැහැ අක්කේ. එල නංගි අපි යමු. තිලිනි මැඩම් නිමේෂ අක්කව දැක්කද? ඊයේ මොනාද නිමේෂ කෑවේ? ඊයේ කොත්තුවක් කෑවා කියලා කිව්වා එක රසයි කිව්වා මැඩම්ටත් කිව්වද එක ගැන. මට පේනවා කාපු එවල රස වොෂ්රූම් එකේ බූරු ගාලා දානවා. දැන් කොහොමද ප්‍රසන්ටේෂන් කරන්න? මන් දන්නේ නැහැ දැන් ඔයාට තමා ප්‍රසන්ටේෂන් කරන්න වෙන්නේ. ආපොය මන් කොහොමද කරන්න මැඩම් මන් මුකුත් දන්න නැහැ. කරන්න දෙයක් නැහැ ඔයාට තමා කරන්න වෙන්නේ. අනේ දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ?